සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින්නා ජීවට්ටමක සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සුවඳ මල් පූජාවන්ද කිරි ආහාර පූජාවන්ද අටපිරිකර පූජාවන්ද ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ඒ කරුණාව සිහිපත් කරගෙන මුදුන්පත් කරගෙන අනන්ත අප්‍රමාණ ඒ බුදු ගුණයන් සිහිපත් කරගෙන මුදුන්පත් කරගෙන අනන්ත ප්‍රමාණ ඒ ප්‍රඥාව සිහිපත් කරගෙන මුදුන්පත් කරගෙන අත්‍යාදාර ගෞරවයෙන් පූජා කරමි පූජා වේවා පූජාම වේවා කියලා සාදු කියන්න ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ ඒ ගුණස්කන්ධය සිහිපත් කරගෙන මුදුන්පත් කරගෙන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව උතුම් වූ කිරියාහාර පූජාවන් සුවඳ මල් පූජාවන් පරිස්කාර පූජාවන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පූජා කරමි පූජා වේවා පූජාම වේවා කියලා සාදු කියන්න ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝවිණයක් සහිත ධාතුන් වහන්සේලා වැඩ සිටිනා රුවන්වැලි මහා චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා උතුම් වූ සම්බුද්ධ පූජාවන් පූජා කරමි පූජා වේවා පූජාම වේවා කියලා සාදු කියන සාදු සාදු
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මන් මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදන් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා කාරුණික පින්වතුනි අද දවසේ මේ පින්වතුන්ලාට පැහැදිලි කරන්න සූත්‍රයක් තෝරගත්තේ මහා චත්තාරීසික සූත්‍රය. ආර්ය ශ්‍රාන්ක මාර්ගය ගැන විස්තර කරන සූත්‍රයක්. ඒ නිසා මේ පින්වතුන්ලා සමාදන් වෙච්ච සීලය තමයි ආජීව අට්ටමක සීලය. ඒ නිසා හොඳට ශ්‍රවණය කරන්න ඕන ධර්මය, ඒ වගේම ධාරණය කරගන්නත් ඕන. Tamanට වැටහෙන ප්‍රමාණය හොඳට අහුම්කම් දෙන්න ඕන. එතකොට අපිට ආර්ය ශ්‍රාන්ක මාර්ගය කියන්නේ මොකක්ද කියලා යම් ප්‍රමාණයක් හෝ වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ආර්ය ශ්‍රාන්ක මාර්ගය හොඳට ශ්‍රවණය කරමු. මා විසින් මෙසේ අසන ලද එක් සමයකී භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි අනේ පිළිසිටුගේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක. එකල්ලි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියා භික්ෂූන් වදාළසේක. පින්වතුන් වහන්සේ ඒ වහන්ස භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇසූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල මහා චත්තාරීසක සූත්‍රය වදාළසේක. මහණෙනි තොපට නිර්දෝෂ වූ මාර්ග සමාධිය සපත්‍රය කොට සපරිවාර කොට දෙසන්නෙමි. එය අසව් මොනවට මිනී කරවව් ප්‍රකාශ කරන්නෙමි වදාළ සේක. එසේයයි වහන්ස ඒ භික්ෂූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. මහණෙනි ප්‍රත්‍ය සහිත වූ සපරිවාර වූ ආර්ය සම්‍යක් සමාධිය කවරේයත් මෙසේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති යන මේ සතගින් චිත්තයාගේ යම් ඒකාග්‍ර බවක් පරිවාර බවක් වේද. මහණෙනි මේ ආර්ය සම්‍යක් සමාධිය සපත්‍රයයි සපරිවාරයයිද කියනු ලැබේ. මහණෙනි එහිලා විපස්සනා දිට්ඨි මග්ග සම්මා දිට්ඨිය යන ද්විවිධ සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයි. කිසේ හින්ද මහණෙනි සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයියත් මිච්ඡා දෘෂ්ටිය යයි ලක්ෂණ ප්‍රතිවේද ලහ ආරම්මන වශයෙන් දැනගනි. සම්‍යක් දෘෂ්ටිය කෘතඤ්ඤ වශයෙන් අසම්මුද්ධයෙන් දැනගනි. මෙසේ ඒ දැනුම ඔහුට සම්මා දිට්ඨිය නම් වේ. එනිසා අපි බලමු මේ සම්මා දිට්ඨිය කොහොමද බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කිව්වට අපි සම්මා දිට්ඨිය දන්නේ. අපි සම්මා දිට්ඨිය ගැන කොහොමද කියන්නේ කියලා. සම්මා දිට්ඨි සූත්‍රයේ පැහැදිලි කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කතමංච භික්කවේ සම්මා දිට්ඨි යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං
දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. සම්මා දිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. චතුරාර්ය සත්‍ය. තොර දුක්ඛේ ඥානං කියන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛා චරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛෝ වශයෙන් බලනවා. දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාස ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම් පිංචන් නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා අපි දුක්ඛ ආර්ය සත්‍ය බලනවා. දුක ඇති වෙන්නේ තණ්හාව බව හඳුනගෙන ඒ දුක්ඛය තුන් ආකාරයි. ඒ දුකට හේතුව මොකද්ද? සමුදය සත්‍ය. ඒ කියන්නේ සමුදය සත්‍ය. මේ සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව තුන් ආකාරයකට පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒතර මේ දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. ඉතින් අපි තෘෂ්ණාව තමයි ඊගාවට බලමු. මේ දුක්ඛය තුන් ආකාරයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තුන් ආකාර වූ තණ්හාව ඇති වෙන බව දැනගෙන අපි මේ තුන් ආකාර වූ තණ්හාව තමයි දුකට හේතුව කියලා නිරෝධ කරන්න ඕනේ අපි. මොකද්ද එතකොට අපි නිරෝධ කරන්න ඕනේ? තෘෂ්ණාව නිරෝධ කළොත් දුක නැති වෙන්නේ. යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ඒතේසං තණ්හාය uppajjamaana uppajjati. මේ ලෝකේ අපේ තෘෂ්ණාව කියන එක හටගන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. ප්‍රිය වෙන්නේ කොතනද? ඒ ප්‍රිය වෙන තැන තමයි තෘෂ්ණාව දුරු කරන්න ඕන. එතකොට අපි කල්පනා කරන්න ඕන ඒ තෘෂ්ණාව දුරු කරන්න නම් අපිට දුක ඇති වෙන තැන නම් තෘෂ්ණාව ඇති වෙන තැන නම් දුක හටගන්නේ. අපි දුකට හේතුව තෘෂ්ණාව බව දැනගෙන ඒ තෘෂ්ණාව දුරු කරන්න ඕන කියලා තීරණයක් ගන්නවා. යායත්වා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝපටි නිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. තථාගතයන් වහන්සේ පෙන්නනවා දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා ඊට පස්සේ අපි කල්පනා කරලා බලමු. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ සම්මා දිට්ඨියෙන් අපි එනවා සම්මා සංකප්පයට. සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට එනකොට අපි නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. සම්මා සංකප්පයට එනකොට අපි සම්මා දිට්ඨියෙන් අපිට ඇති වෙනවා මොකද්ද? දුක. දුක බව දැනගෙන අපි තෘෂ්ණාව දුරු කරනවා. තෘෂ්ණාව දුරු කරනකොට අපිට ඇති වෙනවා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. අලෝභ පාර, නෙක්ඛම්ම පාරය. ඒ කියන්නේ අපිට ලෝභය නැත්තම් අපිට ඇති වෙනවා මොකද්ද? නෙක්ඛම්මය. එතකොට අදෝෂ පාර, අව්‍යාපාද පාර. දේශය නැත්තම් අපිට ඇති වෙනවා මොකද්ද? අව්‍යාපාදය. අමෝහ පාර, අවිහිංසා පාර. මෝහය නැත්තම් අපිට මොකද්ද ඇති වෙන්නේ? අවිහිංසාව. මම දැන් ගමන් කරන්නේ හොඳ පටිපදාවක. ඒතර අපි දැන් ගමන් කරන්න සූදානම් වෙන්නේ ශ්‍රවණය කරලා හොඳ මාර්ගයක. සම්මා දිට්ඨියෙන් අපි ගමන් කරන්න කල්පනා කරලා අපි ලෝභය දුරු කරනවා, දේශය දුරු කරනවා, මෝහය දුරු කරනවා. එතකොට අලෝභ, අදෝෂ, අමෝහ වෙනවා. ඒතර නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා.
මම දැන් ගමන් කරන්නේ හොඳ ප්‍රතිපදාවක ලෝභ පාරේ තමා අපට මුසාවාදය මුණ ගැහෙන්නේ. අපි බොරු කියන්නේ මොකද? ලෝභකමක් තියෙනවා නම්. එක මිනිස්සෙක් හොරකමක් කරලා ඒ මිනිස්සයා රජුරුව ළඟට අරගෙන යනවා. හොරකම් කළාද කියලා අහනකොට එයා මොකද්ද කියන්නේ? නෑ කියලා කියනවා. කියන්නේ නෑ කියන්නේ මුසාවාදය. හොරකම් කළේ ලෝභය නිසා. ඒ නිසා අපි මේ ලෝභ පාරේ මුසාවාදය අදින්නා දාණය තියෙන නිසා අපි මොකද කරන්නේ? ලෝභය අතහරිනවා. අපි අලෝභ පාරේ ගමන් කරනවා. ඒ වගේ අදෝෂ පාරේ තමයි තියෙන්නේ මොකද්ද? පිසුනා වාච පරුසා වාච පානාති පාතය. අපි ඒකත් අයින් කරනවා. මොකද අපි දැන් ගමන් කරන්නේ අදෝෂ පාරේ නිසා. මෝහ පාරේ තමයි තියෙන්නේ කාමයේ වර්ධවය හැසිරීම සම්පප්පලාපය. මෝහෙන් තමයි අපි සම්පප්පලාප කරන්නේ. ඒ නිසා මේ පින්නතුලාට සම්පප්පලාප කරන්න එපා කියලා තමයි සිල් සමාදන් කෙරෙව්වේ. එතකොට මෝහය නිසා අපි කාමයේ වර්ධවය හැසිරීම සම්පප්පලාපය කරනවා. අපි එහෙනම් මොකද කරන්නේ? දැන් අපි අමෝහ පාරේ ගමන් කරන නිසා සම්පප්පලාපයයි කාමයේ වර්ධව හැසිරීමයි අතහරිනවා. ඒ ආකාරයට අපි සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයට එනවා. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය කවරයත් දුන් දැයි විපාක නැත. යපන ලදුවේ විපාක නැත. පුදන ලදුවේ විපාක නැත. සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත. පරලොව සිටිය ඌට මෙලොවක් නැත. මෙලොව සිටිය ඌට පරලොවක් නැත. මව්පියන් කෙරෙහි සම්‍යක් ප්‍රතිපත්ති මිත්‍යා ප්‍රතිපත්තීන්ගේ එළ භාවයෙන් මව් නැත පියා නැත. ලොව උපදනා ඕපපාතික සත්වයෝ නැත. ලොව යම් කෙනෙක් මෙලවත් පරලොවත් විශිෂ්ට ඥානයෙන් තුමුව ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙද්ද එබඳු සම්‍යක් ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතයි. මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිය නම් වේ. මහණෙනි සම්‍යක් දෘෂ්ටිය කවරයත් මහණෙනි සම්‍යක් දෘෂ්ටියත් දෙපරදි කොට කියමි. මහණෙනි ශාස්ත්‍රව වූ පුණ්‍යභාගිය වූ උපදි සංඛ්‍යාත විපාක දෙන සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි ආර්ය වූ අනාශ්‍ර වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි ශාස්ත්‍රව වූ පුණ්‍යභාගිය වූ උපදි විපාක දෙන සම්‍යක් දෘෂ්ටිය කවරයත් දුන්දය විපාක ඇත. ජනන ලදුවේ විපාක ඇත. පුදන ලදුවේ විපාක ඇත. සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත පරලොව ඇත. මව්පියෝ ඇත. මව් ඇත පියා ඇත. උපදනා ඕපපාතික සත්වයෝ ඇත. ලොව යම් කෙනෙක් මෙලවත් පරලොවත් විශිෂ්ට ඥානයෙන් තුමුව ප්‍රත්‍යක්ෂ කොට දැන ප්‍රකාශ කෙරෙද්ද එමදු සම්‍යක්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැයි. මහණෙනි මේ ශාස්ත්‍රව පුණ්‍යභාගී වූ උපදි සංඛ්‍යාත විපාකය දෙන සම්මා දිට්ඨිය නම් වේ. කෙනෙක් කල්පනා කරනවා නියත මිත්‍යා දෘෂ්ටිකයා කල්පනා කරනවා මව නැත පියා ඇත දුන් දේ පළක් නැත එලව මෙලව දැනගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැත කියලා. එතකොට අපි ඊයේ ඉඳලා මේ වෙනතුරු කරපු මල් පූජා කළා, කිරි ආහාර පූජා කළා, පහන් දැල්ලුවා, හඳුන් කූරු දැල්ලුවා.
පිරිකර පූජා කළා. අපි ඒකට කියනවා මව ඇත පියා ඇත දුන් දේ පලක් ඇත. එලව මෙලව දැනගෙන දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ඇත. ඒකට බුදුරජාණන් වහන්සේ කියන එකට උපදිවේ පක්කා. ඒ කුසලය නිසා මහණෙනි උපදිනවා කියලා. එතකොට ඒක ලෞකික සම්මා දිට්ඨිය. මහණෙනි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මා දිට්ඨිය කවරයත්. මහණෙනි ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේහි වූ මාර්ගාංග වඩන ඔහුගේ යම් ප්‍රඥාවක් පංච ඉන්ද්‍රිය පංච බලයේ ධම්ම විචේ සම්බොජ්ජංගේ සම්මා දෘෂ්ටියේ මාර්ගාංගයේ ඇද්ද මහණෙනි මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගය වූ සම්මා දිට්ඨියයි කියනු ලැබේ. ඒ මහණ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය පිණිස සම්‍යක් දෘෂ්ටි ප්‍රතිලාභයේ පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මා වායාමය වේ. හේස්මත්ව සමන්වාගත මිත්‍යා දෘෂ්ටිය දුරු කෙරෙයි. සතිමත්ව සම්‍යක් දෘෂ්ටිය උපදවා වෙසෙයි. ඒ සතිය ඔහුට සම්මා සතිය වේ. මෙසේ ඔහුට මේ තුන් ධර්මයෝ සම්‍යක් දෘෂ්ටිය අනුපරිධාවනය කෙරෙති සහජාතද පුරේජාතද වී පරිවාර වෙත්. ඒ කවර තුන් දහම්දයත් සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සතිය යන මුහු. මහණෙනි එහිලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයි. මහණෙනි කිසේහින් සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයිදයත් මිත්‍යා සංකල්පයයි ලක්ෂණ ප්‍රතිවේදෙහිලා අරමුණු විසින් දැනගනි. සම්‍යක් සංකල්පයයි දැන ඔහුට ඒ දැනුම සම්මා දිට්ඨිය නම් වේ. මහණෙනි මිත්‍යා සංකල්පය කවරේදයත් කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්ප මහණෙනි මේ මිත්‍යා සංකල්පය නම් වේ. මහණෙනි සම්‍යක් සංකල්පය කවරයත් මහණෙනි මම සම්‍යක් සංකල්පය දෙපරිදි කොට කියමි. මහණෙනි ශාස්ත්‍රව වූ පුණ්‍යභාග්‍ය වූ උපදි විපාක දෙන සම්‍යක් සංකල්පයක් ඇත. මහණෙනි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් සංකල්පයක් ඇත. සම්මා සංකල්පය නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා. මහණෙනි ශාස්ත්‍රව පුණ්‍යභාග්‍ය උපදි විපාක දෙන සම්‍යක් සංකල්පය කවරේදයත් නෛෂ්ක්‍රම්‍ය සංකල්පය අව්‍යාපාද සංකල්පය අවිහිංසා සංකල්පයයි. මහණෙනි මේ සම්‍යක් සංකල්ප ශාස්ත්‍රව පුණ්‍යභාග්‍ය උපදි විපාක දෙන්නේ වේ. මහණෙනි ආර්ය අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් සංකල්පය කවරේදයත් මහණෙනි ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේහි වූ ආර්ය මාර්ගය වඩනු ඔහුගේ යම් තර්කයේ විතර්කයේ සංකල්පයේ සිත අරමුණේ පිහිටුවීමේ වෙසසින් පිහිටුවීමේ සිත අරමුණට නැන්වීමේ වාක් සංස්කාරයේ වේද මහණෙනි මේ සම්‍යක් සංකල්පය ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයයි. ඒ මහණ මිත්‍යා සංකල්පයාගේ ප්‍රහාණයට වෑයම් කරයි. සම්‍යක් සංකල්පයාගේ ප්‍රතිලාභයට වෑයම් කරයි. ඒ වායාමය ඔහුට සම්මා වායාමය වේ. ඒ සතිමත් වූයේ මිත්‍යා සංකල්පය දුරලයි. සතිමත් වූයේ සම්‍යක් සංකල්පය උපදවා වෙසෙයි. ඔහුට ඒ සතිය සම්මා සතිය වේ. මෙසේ තුන් ධර්මයෝ සහජාතද පුරේජාතද වී සම්‍යක් සංකල්පය අනුව යෙති.
අනුව වැටෙත්. ඒ කවර 3000 දෙයත් සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති යන මොහු. මහණෙනි, ඒ ආර්ය සම්‍යක් සමාධියේලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයි. කිසේ හේන්ද මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙය්‍යත් මිත්‍යා වචනය මිත්‍යා වචනයයි දැන ගනි. සම්‍යක් වචනය සම්‍යක් වචනයයි දැන ගනි. ඒ දැනුම ඔහුට සම්‍යක් දෘෂ්ටිය වේ. මහණෙනි, මිත්‍යා වචනය කවරයත් මුසාවාද, පිසුනා වාච, පරුෂා වාච, සම්පප්පලාප. මහණෙනි, මේ මිත්‍යා වචනය නම් වේ. මහණෙනි, සම්‍යක් වචනය කවරේයත් මහණෙනි, සම්‍යක් වචනය දෙපරදි කොට කියමි. මහණෙනි, ශාස්ත්‍රව වූ පුණ්‍ය කොටසේ උපදි විපාක දෙන සම්‍යක් වචනය ඇත. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් වචනයක් ඇත. මහණෙනි, ශාස්ත්‍රව පුණ්‍ය කොටසේ වූ උපදි විපාක දෙන සම්‍යක් වචන කවරේයත් මුසාවාදයෙන් වෙන්වීම, පිසුණු බසින් වෙන්වීම, පරුෂ බසින් වෙන්වීම, ප්‍රලාපෙන් වෙන්වීමයි. මහණෙනි, මේ සම්‍යක් වචන ශාස්ත්‍රව පුණ්‍ය භාගයේහි ඌයේ උපදි විපාක දෙනුවේ වෙයි. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් වචනය කවරේයත් මහණෙනි, ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති මාර්ග ආර්ය මාර්ගාංගික වූ ආර්ය මාර්ගය වඩනු ඔහුගේ සිව් වැදෑරුම් වාක් චරිතයෙන් යම් දුරුවීමෙක්, වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් ඇද්ද. මහණෙනි, මේ සම්‍යක් වචනය ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයයි. ඒ මහණ මිත්‍යා වචනයාගේ ප්‍රහාණයට සම්‍යක් වචනයාගේ ප්‍රතිලාභයට වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මා වායාම වේ. ඒ සතිමත් වූයේ මිත්‍යාව දුරලයි. සතිමත් වූයේ සම්‍යක් වචනය උපදවා වෙසෙයි. ඒ සතිය ඔහුට සම්මා සතිය වෙයි. මෙසේ මේ 3000 සම්‍යක් වචනය අනුව යෙති. අනුව වැටෙත්. ඔහු කවරයත් සම්මා දිට්ඨි, සම්‍යක් වායාම, සම්‍යක් සතිය යන මොහු. මහණෙනි, ඒ සම්‍යක් සමාධියේලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වේ. මහණෙනි, කිසේහින් සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වේදයත් මිත්‍යා කර්මාන්තය මිත්‍යා කර්මාන්තයයි දැනගනි. සම්‍යක් කර්මාන්තය සම්‍යක් කර්මාන්තයයි දැන ගනි. ඒ දැනුම ඔහුට සම්මා දිට්ඨිය වෙයි. මහණෙනි, මිත්‍යා කර්මාන්ත කවරයත් පාණාතිපාතය, අදින්නා දානය, කාමේ නිසහරය. මහණෙනි, මේ මිත්‍යා කර්මාන්තයයි. මහණෙනි, සම්‍යක් කර්මාන්තය කවරේයත් මහණෙනි, මම සම්‍යක් කර්මාන්තයත් දෙපරදි කොට කියමි. මහණෙනි, ශාස්ත්‍ර වූ පුණ්‍ය භාගයේ වූ උපදි විපාක දෙන සම්‍යක් කර්මාන්තේ ඇත. මහණෙනි, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්‍යක් කර්මාන්තේ ඇත. මහණෙනි, ශාස්ත්‍රව වූ පුණ්‍ය භාගය වූ උපදි විපාක දෙන සම්‍යක් කර්මාන්තේ කවරේදයත් පරපණ නැසීමෙන් වැළකීම, අයිනාදනින් වැළකීම, කහමේ නිසහසරින් වැළකීම. මහණෙනි, මේ ශාස්ත්‍රව සහිත පුණ්‍ය භාගයේ වූ උපදි විපාක දෙන සම්‍යක් කර්මාන්තයයි. මහණෙනි, ආර්ය වූ
අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගය වූ සම්‍යක් කර්මාන්තය කවරේයත් මහණෙනි ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ සමන්වික වූ ආර්ය මාර්ගයේ වඩනුහුගේ තුන් කාය දුස්චරිතෙන් යම් දුර්වීමෙක් වෙන්වීමෙක් නැවැත්මෙක් විරමණේ ඇද්ද මහණෙනි මේ සම්‍යක් කර්මාන්තය ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයයි ඒ මහණ මිත්‍යා කර්මාන්තයාගේ ප්‍රහාණය පිණිස සම්‍යක් කර්මාන්තයාගේ ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි ඒ වෑයම ඔහුට සම්මා වායාම වේ ඒ සතිමත්ව මිත්‍යා කර්මාන්තය දුරලයි සතිමත්ව සම්‍යක් කර්මාන්තය උපදවා වෙසෙයි ඒ සතිමත්ව ඔහුට සම්මා සතිය වේ මෙසේ මේ තුන්දාම් වූ සම්‍යක් කර්මාන්තය අනුව යෙති අනුව වැටෙත් ඔහු කවරයත් සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් වායාමය සම්මා සතිය යන මොහු ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග සම්‍යක් කර්මාන්තය කවරේදයත් එතකොට මේ පින්නතුල්ලාට කොහොමද ඒක අපි සිල්පදයක් රකින්න උත්සාහ දරන්නේ දුරුවීමෙක් වෙන්වීමෙක් නැවැත්මෙක් විරමණයෙක් අපි එච්චරටම ඒක අතහරින්න ඕන. එතකොට තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන්නේ. ඒ වගේ තමයි මුසාවාද, පිසුනා වාච, පරුසා වාච වලින් වෙන්නේ එහෙමයි. සම්පප්පලාපයෙන් වෙන්නේ එහෙමයි. ඒකට අපි බුදුරජාණන් වහන්සේ කියපු පිළිවෙලටම කරන්න ඕනේ. ඒකයි එක ශාස්ත්‍රව අනාශ්‍රව නේද? ශාස්ත්‍රව කියන්නේ අපි කරන සම්‍යක් වචනෙන් කරන හොඳ පින්දහම් කටයුතු. අනාශ්‍රව කියන්නේ නිරෝධ කරන එක. නිර්වාණයට ගමන් කරද්දී නිරෝධ කරන එක කියනවා අනාශ්‍රව කියලා. ශාස්ත්‍රව කියන්නේ අපි ඊයේ ඉඳලා මේ වෙනකල් කරපු ආශ්‍රව සහිත කෙලෙස් සහිත පුණ්‍ය විපාක. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා ඉපදෙන්න හේතු තියෙනවා කියලා. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අහන්නේ ඇයි? ඉපදෙන්න තියෙන හේතු නැති කරගන්න. එතකොට ඒ වචන තමයි අපි හොඳට හිතට ගන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්මයේ වැටෙන්න පටන් ගන්නෙ. මහණෙනි ආර්ය සම්‍යක් සමාධියලා සම්මත් දෘෂ්ටිය පූර්වාංගම වේ. මහණෙනි කිසේහින් සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වේදයත් මිත්‍යා ආජීවය මිත්‍යා ආජීවයයි දැනගනි. සම්‍යක් ආජීවය සම්‍යක් ආජීවයයි දැනගනි. ඔහුට මේ දැනුම සම්මා දිට්ඨිය වේ. මහණෙනි මිත්‍යා ආජීවය කවරේයත් ත්‍රිවිධ කුහන වස්තුන්ගෙන් ලොව විස්මයටපත් කිරීම, ලාභ සත්කාරාශයෙන් බිනීම, නිමිත්ත සීලී බව, නිෂ්පේෂික බවය, ලාභෙන් ලාභ සොයන බවය යන මේ මහණෙනි මිත්‍යා ආජීවය නම් වේ. මහණෙනි සම්මා ආජීව කවරේයත් මහණෙනි මම සම්මා ආජීවයත් දෙවදෑරුම් කොට කියමි. මහණෙනි ශාස්ත්‍රව පුන්න භාග්‍ය වූ උපදී විපාක උපදවන සම්මයක් ආජීවයේ ඇත. මහණෙනි ආර්ය අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගංග වූ සම්මා ආජීවයේ ඇත. මහණෙනි ශාස්ත්‍රව පුන්න භාග්‍ය වූ උපදී විපාක උපදවන සම්මයක් ආජීව කවරේයත් මහණෙනි මේ සස්නේ ආර්ය ශ්‍රාවක මිත්‍යා ආජීවය හැරපියා සම්මා ආජීවයෙන් ජීවිකාව කෙරේ. මහණෙනි මේ සම්මා ආජීව ශාස්ත්‍රව පුන්න භාගයේ උපදි විපාක දෙනුවේ. මහණෙනි ආර්ය අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගංග වූ සම්‍යක් ආජීව කවරේයත් මහණෙනි ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති
ආර්ය මාර්ගයේ සමන්ගික වූ ආර්ය මාර්ගය අංගය වඩනුගේ මිත්‍යා ආජීවයෙන් යම් දුරුවීමෙක් වෙන්වීමෙක් නැවැත්මෙක් විරමණෙක් වේද මහණෙනි මේ සම්මා ආජීවය ආර්ය අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගාංගයයි. ඒ මහණ මිත්‍යා ආජීවයාගේ ප්‍රහාණයට සම්‍යක් ආජීවයාගේ ප්‍රතිලාභයට වෑයම් කෙරෙයි. ඔහුගේ ඒ වෑයම වායාමය වේ. ඒ සතිමත්ව මිත්‍යා ජීවය දුරු කෙරෙයි. සතිමත්ව සම්මා ආජීවයට පැමිණ වෙසෙයි. ඒ සතිය ඔහුට සම්මා සතිය වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්මා ආජීවය අනුව යෙති අනුව වැටෙත් ඔහු කවරයත් සම්‍යක් දෘෂ්ටි සම්‍යක් වායාම සම්‍යක් සතිය යන මොහු මහණෙනි ඒ ආර්ය සම්‍යක් සමාධියේලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයි. කිසේහින් මහණෙනි සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයිද යත් මහණෙනි මාර්ග සම්‍යක් දෘෂ්ටියේ සිටි ඔහුට මාර්ග සම්‍යක් සංකල්පය පිහිටි සම්‍යක් සංකල්පයේ පිහිටි හුට සම්‍යක් වාචාව පිහිටයි. සම්‍යක් වචනේ සිටි ඔහුට සම්‍යක් කර්මාන්තය පිහිටයි. සම්‍යක් කර්මාන්තයේ පිහිටි ඔහුට සම්‍යක් ආජීවය පිහිටයි. සම්‍යක් ආජීවයේ පිහිටි ඔහුට සම්මා වායාමය පිහිටයි. සම්‍යක් වායාමයේ පිහිටි ඔහුට සම්‍යක් සමාධිය පිහිටෙයි. සම්‍යක් සමාධියේ සිටි ඔහුට ප්‍රත්‍යක්ෂණ සංඛ්‍යාත සම්‍යක් ඥානය පිහිටයි. ප්‍රත්‍යක්ෂණ සම්‍යක් ඥානයේ සිටි පුගුල්හට සම්‍යක් විමුක්තිය පිහිටයි. මහණෙනි මෙසේහින් ශේක්ෂ අෂ්ටාංග සමන්වාගත වෙයි. රහත් වූ දසාංග සමන්වාගත වෙයි. මහණෙනි මේ ඒ ආර්ය සම්‍යක් සමාධියේලා සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයි. මහණෙනි කෙසේහින් සම්‍යක් දෘෂ්ටිය පූර්වාංගම වෙයිද යත් මහණෙනි සම්‍යක් දෘෂ්ටියේ සිටි ඔහුහට මිච්ඡා දෘෂ්ටිය නිර්චින්න වෙයි. මිච්ඡා දෘෂ්ටිය හේතුවෙන් යම් ලාමක වූ අනේක අකුසල ධර්මියෝ වෙද්ද ඔහු නිර්චින්න වෙත්. යලි සම්‍යක් දෘෂ්ටිය හේතුවෙන් නොයෙක් කුසල ධර්මියෝ භාවනායෙන් පිරීමට යෙත්. මහණෙනි සම්‍යක් සංකල්පයේ සිටි ඔහුහට මිත්‍යා සංකල්පය ප්‍රහාණය වෙයි. මිත්‍යා සංකල්ප හේතුවෙන් නොයෙක් ලාමක වූ අකුසල ධර්මියෝ වෙද්ද ඔහු නිර්චින්න වෙත්. සම්‍යක් සංකල්ප හේතුවෙනුදු නොයෙක් කුසල ධර්මියෝ භාවනාවෙන් පිරීමට වෙයි. මහණෙනි සම්‍යක් වචනේ සිටි ඔහුහට මිත්‍යා වචනේ නිර්චින්න වෙයි. මිත්‍යා වචනේ හේතුවෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මියෝ වෙද්ද ඔහු නිර්චින්න වෙත්. යලි සම්‍යක් වාචාව හේතුවෙන් නොයෙක් කුසල ධර්මියෝ වැඩිමින් පිරීමට යෙත්. මහණෙනි සම්‍යක් කර්මාන්තයේ සිටි ඔහුහට මිත්‍යා කර්මාන්තය නිර්චින්න වෙයි. මිත්‍යා කර්මාන්ත ප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මියෝ වෙද්ද ඔහු නිර්චින්න වෙත්. යලි සම්‍යක් කර්මාන්ත ප්‍රත්‍යයෙන් නොයෙක් කුසල ධර්මියෝ භාවනායෙන් පිරීමට යෙත්. මහණෙනි සම්මා ආජීවයේ සිටි ඔහුහට මිත්‍යා ආජීවය පහ වෙයි. මිත්‍යා ආජීව ප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මියෝ සම්භව වෙද්ද ඔහුට එය පහ වී වූ වෙත්. සම්‍යක් ආජීව ප්‍රත්‍යනුද නොයෙක් කුසල ධර්මියෝ භාවනාවෙන් පිරීමට යෙත්.
මහණෙනි සම්‍යක් වායාමේ සිටි ඔහු හට මිත්‍යා වායාමය පහ වෙයි. පහ වූයේ වෙයි මිත්‍යා වායාම ප්‍රත්‍යෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මයෝ සම්භව වෙද්ද ඔහු නිර්චින්න වූහා වෙත්. යලි සම්‍යක් වායාම ප්‍රත්‍යෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් පිරීමට යෙත්. මහණෙනි සම්‍යක් සමාධියෙහි සිටි පුගුල්ලට මිත්‍යා ස්මෘතිය නිර්චින්න වෙයි. මිත්‍යා ස්මෘතියෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මයෝ සම්භව වෙද්ද ඒ අකුසල ධර්මය ඔහුට පහ වූවා වෙත්. යලි සම්‍යක් සමාධිය ප්‍රත්‍යෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් පිරීමට යෙත්. මහණෙනි සම්‍යක් සමාධියේ සිටි පුගුල්ලට මිත්‍යා සමාධිය නිර්චින්න වෙයි. මිත්‍යා සමාධිය හේතුවෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මයෝ වෙද්ද ඔහුට නිර්චින්න වූවා වූ වෙත්. යලි සම්‍යක් සමාධිය හේතුවෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් පිරීමට යෙත්. මහණෙනි සම්‍යක් ඥානයේ සිටි පුගුල්ලට මිත්‍යා ඥානය පහ වෙයි. මිත්‍යා ඥානය ප්‍රත්‍යෙන් යම් නොයෙක් පාපක අකුසල ධර්මයෝ වෙද්ද ඔහුට ඒ නිර්චින්න වෙත්. යලි සම්‍යක් ඥානයේ හේතුවෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් පිරීමට යෙත්. මහණෙනි සම්‍යක් විමුක්තියෙහි සිටි පුගුල්ලට මිත්‍යා විමුක්තිය නිර්චින්න වෙයි. මිත්‍යා විමුක්තිය හේතුවෙන් යම් නොයෙක් ලාමක අකුසල ධර්මයෝ සම්භව වෙද්ද ඔහුට නිර්චින්න වූවා වූ වෙත්. යලි සම්‍යක් විමුක්තිය හේතුවෙන් නොයෙක් කුසල ධර්මයෝ භාවනාවෙන් පිරීමට යෙත්. මහණෙනි මේ දෙපරිද්දෙන් සම්මා දිට්ඨිය ආදී දස යලි සම්මා දිට්ඨි ප්‍රත්‍යෙන් අනේක කුසල ධර්මයෝ වෙති. ආදීන් වදාළ දසයයි කුසල පක්ෂයේ වූ විසි ධර්මයෝද මිච්ඡා දිට්ඨි නිර්චින්න හෝති. යනාදීන් වදාළ මිච්ඡා දිට්ඨි ආදී දස මිච්ඡා දිට්ඨි පච්චයා අනේක යනාදීන් වදාළ 10යි. අකුසල පක්ෂයේ වූ විසි ධර්මයෝ යන ශ්‍රමණයක් වූ විසින් හෝ බ්‍රාහ්මණයෙක් විසින් හෝ දෙවියෙකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවක් විසින් හෝ නොපවත්වාලිය හැකි මහා චත්තාරීසික ධර්මප්‍රාය පවත්වන ලදී. අපි බලමු දැන් සම්මා කම්මන්තය කියන්නේ මොකද්ද කියලා අපි මේක පොඩ්ඩක් පිළිම් පිළට ආපහු පැහැදිලි කරනවා තේරෙන අර්ථයෙන්. සම්මා කම්මන්තය කියන්නේ පාණාතිපාතය, අදත්තා දානය, කාමයේ වර්ධවා හැසිරීම. අපි පාණාතිපාතෙන් අදත්තා දානෙන් කාම වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා තමා සම්මා ආජීවය පවත්වන්නේ. ඒතකොට සම්මා කම්මන්තය කියන්නේ මොකද්ද? පාණාතිපාතයෙන් වෙන්වීම, අදත්තා දානෙන් වෙන්වීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වීම. ඒතකොට කාමයේ වර්ධව හැසිරීම, අදත්තා දානය, පාණාතිපාතය. ඒවා මොනවද? කාය කර්ම නේද? කයෙන් කරන කර්ම. ඒකට ඒ කයෙන් කරන කර්ම අපි ආර්ය ශ්‍රාන්ක මාර්ගයේ ගමන් කරන කෙනෙක් හැටියට නතර කරනවා. ඒක පාණාතිපාතය අපි නොකර ඉන්නවා නම්, අදත්තා දානය නොකර ඉන්නවා නම්, කාමයේ වර්ධව හැසිරීම නොකර ඉන්නකොට පන්සිල් පද පහ අපි ආරක්ෂා කරනවනේ නේද? මේ පන්සිල් පද පහ අපි ආරක්ෂා කරනකොට අපි දිව්‍ය ලෝක, මනුස්ස ලෝක ගමන් කරනවා. දැන් අපි මේ සිල්පද ආරක්ෂා කරන්නේ මොනවටද? ගමන් කරන්නද? ගමන් කරන එක නතර කරන්නද?
ගමන් කරන එක නතර කරන්න තමයි අපි මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන එක අධ්‍යයනය කරන්නේ. ඒ නිසා අපිට හොඳට යම් වූ වැටහීමක් හරි තියෙන්න ඕන අපි ඇයි මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ ගමන් කරන්නේ කියලා. ආර්ය ශ්‍රාන්තික මාර්ගයෙන් අපි සම්මා දිට්ඨියටපත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. සම්මා දිට්ඨියේ ඉන්න කෙනෙක් හැටියට අපි මොකද්ද කල්පනා කරන්නේ? දුකයි, දුකට හේතුවයි, නිරෝධයයි, මාර්ගයයි. එතකොට අපි ඊයේ ඉඳලා මේ වෙනකල් සිල් සමාදන් වෙලා අපි ආවෙලාව ඉඳලා කතා කළේ දුකයි, දුකට හේතුවයි, නිරෝධයයි, මාර්ගයයිද කියලා තම තමන් කල්පනා කරලා බලන්න ඕනේ. අපි ආවේ මේ සංසාරයෙන් දුකයි කියලා සංසාරයෙන් එතර වෙන්න බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කරපු ඒ ධර්මයෙන් යමක් අවබෝධ කරගන්න. ඒ නිසා අපි සමාදන් වුණ සීලය තමයි පාණාතිපාතය, අදත්තා දානය, පාණාතිපාතයෙන් වෙන්වීම, අදත්තා දානයෙන් වෙන්වීම, කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන්වීම, මුසාවාදයෙන් වෙන්වීම, පිසුනා වාචයෙන් වෙන්වීම, පරුසා වාචයෙන් වෙන්වීම, සම්පප්පලාපයෙන් වෙන්වීම. අපි සම්පප්පලාපයෙන් වෙන් වුණාද ඊයේ ඉඳලා මේ වෙනකල්? සම්පප්පලාපයෙන් වෙන් වුණේ නැහැ. ඒක තම තමන් හොඳට බලන්න සිල්පද අපේ ආරක්ෂා වෙනවද නැද්ද කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපු විදිහට මේ සංසාරයෙන් එතර වෙන්න නම් අපට වීරියක් තියෙන්න ඕනේද නැද්ද? වීරියක් තියෙන්න ඕනේ. එතකොට අපි මේ සීලේ ආරක්ෂා කරන කාලය තුලවත් අපි මේ වීරිය ගන්න ඕනේද නැද්ද? ගන්න ඕන. ඒකට සම්මා ආජීවය කියන්නේ මොකද්ද? දුස්චරිතයෙන් වැළකුණ දිවි පැවැත්ම. සම්මා ආජීවය කියන්නේ දුස්චරිතයෙන් වැළකුණ දිවි පැවැත්ම. සම්මා ආජීවයෙන් තමයි සම්මා ආජීවයේ තියෙනවා නම් අපිට මාන්නය දුරු වෙනවා. මොකද්ද දුරු වෙන්නේ? මාන්නය. දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් පොළවේ ඉරක්වත් අඳින්නෙත් නැහැ, ගහක කොළයක් කඩන්නෙත් නැහැ. ඒ ඇයි? සම්මා ආජීවය පවත්වා ගැනීමට. එතකොට අපි කල්පනා කරන්න ඕනේ දැන් භික්ෂුන් වහන්සේ නමකට නම් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ආරාමේ ලුණු වැටයක්වත් තියාගන්න එපා කියලා මාන්නය ඇති වෙන නිසා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ ගිහියෝ හැටියට අපිට තියෙන ලුණු වැටයක් විතරද? අපිට තියෙන හැම දෙයක් ගැනම අපිට අහංකාරකමක් තියනවද නැද්ද? තියෙනවා. මාන්නයක් තියෙනවා. මට හොඳ ගෙයක් තියෙනවා කියලා මාන්නයක් තියෙනවා නේද? වාහනයක් තියෙනවා කියලා මාන්නයක් තියෙනවා. දේපල වස්තුව තියෙනවා කියලා මාන්නයක් තියෙන. හොඳ උගත් දරුවෝ ඉන්නවා කියලත් මාන්නයක් තියෙනවා. ඒ වගේ අපි භාවනා කරද්දි කල්පනා කරන්න ඕනේ මම සම්මා ආජීවයෙන් ජීවත් වෙන කෙනෙක් හැටියට මට මාන්නය දුරු කරගන්නේ කොහොමද කියලා තමයි අපි ඒ දැන ගැනීම සඳහා තමයි නිවැරදි අර්ථයන් අහන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා තියෙන්නේ මේ පින්ඩෝලි සූත්‍රයේ පෙන්නනවා මේ ගෘහපතියෝ ගරහනවා කියලා භික්ෂුන් වහන්සේලාට හිඟා කනවා කියලා. ඒ කියන්නේ පින්ඩපාතේ වඩිනවා කියලා ගරහනවලු ගෘහපතියෝ හිඟා කනවා කියලා. ගෘහපතියෝ හිතාගෙන ඉන්නේ අපි හොඳට කකුල් දෙකෙන් හිටගෙන කොන්දක් ඇතිව හම්බ කරගෙන කෑවොත් ඒක තමයි වැදගත් කම කියලා. බැයි භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි මේ සංසාරේ දුකයි. හිඟා කාලා හරි කමන්නේ, ඉල්ලගෙන කාලා හරි කමන්නේ. මේ සසර දුක නිසා සසරින් එතර වෙන්න ඉල්ලගෙන කන්නේ. ඒ වගේ අපිට පුළුවන් ද ඉල්ලගෙන කන්න? ඇයි බැරි? මානය තියෙන නිසා. සංසාරේ දුකයි කියලා සසර දුක බය ඇති වෙච්ච කෙනා එයා ඉල්ලගෙන කාලා හරි කමන්නේ. අද දවසේ මම මේ බණ ටික අහලා මේ ධර්මයේ මෙනෙහි කරලා අද දවසේ මම සසර කෙටි කර ගන්න ඕන කියලා කල්පනා කරනවා. මේ සංසාරේ
බයයි කියලා දුකයි කියලා නොදන්න කෙනා එයාට ඉල්ලගෙන කන්න බෑ. අහංකාරකෙම තියෙන එයා සසර බයයි කියලා දන්නේ නැහැ. දුකයි කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ සංසාරේ බයයි කියලා දුකයි කියලා දැනගෙන තමයි අපි මේ සම්මා ආජීවයෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. මේ සම්මා ආජීවය කියන එක සම්මා ආජීවය කොහොමද අපි ආරක්ෂා කරගන්නේ? පාණාතිපාතය කරන්නේ කොහොමද අපි? දේශයෙන් නේද? පාණාතිපාතය කරනවා නම් අපිට දේශය තියෙනවා. දේශය තියෙනවා නම් පාණාතිපාතය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ භවයේ මම පාණාතිපාතය කළේ නැහැ. මොකද අපි සිල්පද ආරක්ෂා කරපු නිසා. හැබැයි දේශය තියෙනවා නම් ඊගාව භවයේ හරි සිද්ධ වෙනවා. දේශය කියන්නේ මොකද්ද? තරහව. දේශය තියෙනවා නම් මේ භවයේ පාණාතිපාතය නොකලාට ඊගාව භවයේ අපි යතින් පාණාතිපාතය සිද්ධ වෙන්න පුළුවන් නිසා. දේශය නිසා පාණාතිපාතය නිසා දේශය. ලෝභය නිසා අදත්තා දානය. අදත්තා දානය නිසා ලෝභය ඇති වෙනවා. අපි දැන් හොරකම් නොකලාට ලෝභය තියෙනවා නම් අපි හොරකම් කරනවා. ඒතර ලෝභය නිසා අදත්තා දානය. අදත්තා දානය නිසා ලෝභය. ඒ වගේ මුසාවාදය නිසා ලෝභය. ලෝභය නිසා මුසාවාදය. ඒ වගේම දේශය නිසා පිසුනා වාච පරුසා වාච කරනවා. පරුසා වාච පිසුනා වාච කරන තාක්කල් අපිට දේශය ඇති වෙනවා. ඒ වගේ සිල්පදවල එතකොට අපිට නැති වෙන්නේ මොනවද? අදත්තා දානය නැති කරනවා ලෝභය දුරු වෙනවා. මුසාවාදය කරන්නේ නැත්තම් ලෝභය දුරු වෙනවා. නේද? ලෝභය දුරු කරන්න එහෙනම් අපි මුසාවාද අදත්තා දාන අත්හරින්න ඕන. ඊට පස්සේ දේශය නැති කරන්න නම් පාණාතිපාතය පිසුනා වාච පරුසා වාච නැති කරන්න ඕන. ඒ විදිහට අපි සිල්පද ටික ආරක්ෂා කරගන්නකොට ලෝභ දේශ මොහව දුරු වෙනවා. එතකොට කාමයේ වරදවා හැසිරීම නිසා මෝහය. මෝහය නිසා කාමයේ වරදවා හැසිරීම. සම්පප්පලාපය නිසා මෝහය. මෝහය නිසා සම්පප්පලාපය. එතකොට අපි හිස් වචන කතා කරන්න කැමතිද නැද්ද? කැමතිද නැද්ද? කැමති. අපි හිස් වචන කතා කරන්න කැමති කියන්නේ මෝහය දියුණු කරනවා කියන එක. ඒතර අපි හිස් වචන කතා කරලා අපි දියුණු කරලා තියෙන්නේ මොනවද? මෝහය. ඊයේ හවස් කාලේ දියුණු කළේ මොකද්ද එහෙනම්? මෝහය. ඉතින් මෝහය දියුණු කරපුවාම සංසාරේ අපි දුකටපත් වෙනවද නැද්ද? දුකටපත් වෙනවා. ඉතින් මෝහය දියුණු කරන වෙලාවේ කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහය නිසා කාමයේ වර්ධව හැසිරීම. මේ භවයේ කාමයේ වර්ධව හැසිරුනේ නැති වුණාට අපි මෝහය දියුණු කරනවා නම් මෝහය පවතිනවා නම් අපි ඊගාව භවයේ හරි කමන්නේ කාමයේ වර්ධව හැසිරලා සිල්පද බිඳිනවද නැද්ද? මිදෙනවා. එහෙනම් අපි නතර කරන්න ඕනේ මොකද්ද? සම්පප්පලාප කියන එක. කාමයේ වර්ධවා හැසිරෙන එක. ඒතර මෝහය දුර වෙනවා. මෝහය දුර වෙනවා නම් අපි කාමයේ වර්ධව හැසිරෙන්නෙත් නැහැ. සම්පප්පලාප දොඩන්නේ නැහැ. එතකොට මේ සිල්පද වලින් අපිට වැටහෙනවද? ලෝභ, දේශ, මෝහ ඇති වෙනවා. ලෝභ, දේශ, මෝහ තියෙනවා නම් අපිට සම්මා දිට්ඨිය තියෙනවද? නැහැ. ඒ නිසා අපි සම්මා ආජීවයෙන් ජීවත් කෙනෙක් වෙනෙක් හැටියට පාණාතිපාතය කරන්න අපි සිතිවිලි සකස් කරනවද නැද්ද? පාණාතිපාතයට සිතිවිලි සකස් කරනවා. එතකොට සිතිවිල්ලක් නැතුව හුස්ම ගන්නෙ නැතුව දේශය නැතුව පාණාතිපාතය කරන්න පුළුවන්ද? බැහැ. එතකොට අපිට එහෙනම් අපි කොහොමද දැන් මේ පාණාතිපාතයෙන් දුරස් වෙන්නේ? දේශය
දුරු කරන්න ඕනේ නේද? එහෙනම් ආශ්වාස ප්‍රාශ්වාස නිරෝධේන චතුත්ථ ධ්‍යාන සමාපත්තිය. ඒ කියන්නේ හතරවෙනි ධ්‍යානෙ වෙනකොට නම් ඔන්න අපිට දේශය නැහැ. ඒ නිසා අපි දේශය නැති කරලා ආශ්වාස ප්‍රාශ්වාස නිරෝධ කළ ඒ හුස්ම ගන්න එක නතර කරන එක නේද? ආශ්වාස ප්‍රාශ්වාස ගන්න එක හෙළන එක අපි අඩු කරලා අපි හතරවෙනි ධ්‍යානෙට යනවා. හතරවෙනි ධ්‍යානෙට ගියාම අපිට ඔන්න දේශය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එතකොට අපි පානාතිපාතෙන් වෙන් වෙනවා. ඒ වගේ අපි කල්පනා කරන්න ඕනේ පිසුනා වාචයෙන් වෙන්වීම, පරුසා වාචයෙන් වෙන්වීම. ඒ වගේ වැඩිහිටියෝ කල්පනා කරන්න ඕන හරි කැමති අපි පිසුනා වාච, පරුසා වාච සම්පප්පලාපවලට. ඒ නිසා මෙන්න මේ ආශ්වාස ප්‍රාශ්වාස නිරෝධේන චතුත්ථ ධ්‍යාන සමාපත්තිය. ඉතින් නොපවතින විඥාණයට ඇති කැමැත්ත බැසයයි. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වේ. ඒතර මේ අපි දේශය ඇති කරගත්තත්, ලෝභය ඇති කරගත්තත්, මෝහය ඇති කරගත්තත් අපේ විඥාණය පවතිනවද? පවතින්නේ නැහැ. විඥාණය මෙරි මෙරි බිනි බිනි යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නොපවතින විඥාණයට ඇති කැමැත්ත නැති කරගන්නවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති කරගන්නවා. අපි දැන් මේ සූත්‍රය අහන්නේ නිර්වාණයට කැමැත්ත ඇති කරගන්න. ඒක නිසා අපි සම්මා ආජීවයෙන් ජීවත් වෙන්න කැමති වෙනවා. සම්මා වාචාව වාක් දුස්චරිතෙන් වැළකීම. මුසාවාදේ පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප. මුසාවාද පිසුනා වාච පරුසා වාච. ඒකෙත් අපි බලනවා මුසාවාදය කරන්නේ ලෝභය තියෙන නිසා. ඒතර ලෝභය තියෙන තාක්කල් මුසාවාදය කරනවා. මුසාවාදය කරන තාක්කල් ලෝභය පවතිනවා. පිසුනා වාච පරුසා වාච කරන නිසා අපිට දේශය ඇති වෙනවා. පිසුනා වාච පරුසා වාච කරන තාක්කල් දේශය පවතිනවා. දේශය පවතින තාක්කල් පිසුනා වාච පරුසා වාච කරනවා. සම්පප්පලාපය. ඔය සම්පප්පලාපය ගොඩක් දරුණුයි. ඒ නිසා සම්පප්පලාපය නිසා මෝහය, මෝහය නිසා සම්පප්පලාපය. සම්පප්පලාපය කියන්නේ මොකද්ද? හිස් වචන. අපි දැන් ආවේ හොඳ මාර්ගයක ගමන් කරනවා කියන අරමුණෙන්. හැබැයි අපි ඊයේ හවස් කාලේ ඉඳලා සිල් සමාදන් වෙනතුරු දියුණු කළේ මොකද්ද? සම්පප්පලාපය. හිස් වචන. ඒතර අපිට හම්බ වෙන්නේ මොනවද? මෝහය. නේද? හිස් වචන කතා කරපුවාම දියුණු කළේ මෝහය. ඒතර අපේ මේ චිත්තසංතානේ අපි දියුණු කරලා තියෙන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූලයන්. එනකොට අපි අද සූදානම් වුණේ ඊයේ ඉඳලම ලෝභය නැති කරන්න, දේශය නැති කරන්න, මෝහය නැති කරන්න. දක්ෂ වුණාද? දක්ෂ වුණේ නැහැ. ඒත් සම්මා වායාම අකුසල් නොකිරීමෙත් කුසල් කිරීමෙත් උත්සාහය. එහෙනම් සම්මා වායාම කියන්නේ මොකද්ද? වීරියක් නේද? ඒ වීරිය මොකක් කිරීම සඳහාද අපි ගන්නෙ? අකුසල් නොකිරීමෙහි කුසල් කිරීමෙත් උත්සාහය. එතකොට ඊයේ ඉඳලා මේ වෙනකල් අපි ගන්න උත්සාහය මොකද්ද? අකුසල් දුරු කරලා කුසල් වඩන්න. කුසල් වඩනකොට ලෝභ, දේශ, මොහ දුරු කරලා අව්‍යාපාද, අවිහිංසා දියුණු කරනවා නේද? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා දියුණු කරනවා. දියුණු කරනවද ඊයේ ඉඳලා? දියුණු කරන්න උත්සාහ දරුවේ නැහැ. මොකද්ද? නෙක්ඛම්මය වැඩුණද? අව්‍යාපාදේ වැඩුවද? අවිහිංසාව වැඩුවද? වැඩුවේ. සම්පප්පලාපය, පරුසා වාච
පිසුනා වාච මුසාවාද නම් අපි වැඩුවා. ඒ වගේ අපි කල්පනා කරන්න ඕන අපි ඒ නිසා අපිට මේ සංසාරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාට හරි අනුකම්පා කරනවා නම් අපිට කියන්න තියෙන්නේ දුකයි දුකට හේතුවයි නිරෝධයයි මාර්ගයයි කියලා. අපි මේ වගේ සිල් සමාදන් වෙලා කාටම හරි අනුකම්පාවක් තියෙනවා නම් අපි වැඩි හිටියෝ හැටියට මොකද්ද කතා කරන්න ඕනේ? දුකයි දුකට හේතුවයි නිරෝධයයි මාර්ගයයි මේ සංසාරේ දුකයි කියලා. අන්න එතකොට අපිට තියෙනවා සම්මා වාචාව. චතුරාර්ය සත්‍ය කතා කරනවා නම් අපිට තියෙන්නේ මොකද්ද? සම්මා වාචාව. ඉතින් අපිට දැන් සම්මා වාචාව නැති නිසා අපි ගන්නවා මොකද්ද? වීරිය. අපිට සම්මා වාචාව තියෙනවා නම් අපිට ඇති වෙනවා චිත්ත සමාධිය. සම්මා ආජීවය තියෙනවා නම් අපිට තියෙනවා නිර්වාණයට ඇති කැමැත්ත ඡන්ද සමාධිය. අපි සම්මා වාචාව නැති කළොත් චිත්ත සමාධිය. චිත්ත සමාධිය තියෙනවා නම් අපිට භාවනාව වැඩෙනවද නැද්ද? වැඩෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද අපි මේ චිත්ත සමාධි සම්මා වාචාව තියෙනවා නම් විතක්ක ਵਿਚාරා නිරෝධේන ဒ ුතිය ධාන සමාපත්තිය. ඒකෙන් චිත්ත සමාධි විතක්ක ਵਿਚාරානං නිරෝධ විතක්ක ਵਿਚාර නිරෝධ කරනවා නම් අපිට තියෙනවා තුන්වෙනි ධානය. එහෙනම් අපි හිත කට පරිස්සම් කරගන්න ඕන. විතක්ක ਵਿਚාර නතර කරනවා නම් තුන්වෙනි ධානයට යන්න අමාරුයිද? වැඩි හිටියෝ කැමති ධානයට යන්න. ධානය නිට්ටය නෑ අනිත්‍යයි. නිට්ටය නම් නිර්වාණය පමණයි. ඒත් අපි ධානයකටවත් යන්න දක්ෂයිද? දක්ෂ නෑ. ඇයි? සම්මා වාචාව නැති නිසා. විතක්ක ਵਿਚාර නිරෝධ කරන්න දක්ෂ නැති නිසා. ඒ නිසා තමයි අපි අපේ දැන් මේ කට වහන්න අමාරුයිනේ. ඒ නිසා අපි වීරියක් ගන්නවා. සම්මා වායාමය. ඉද බික්කවේ බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වයමති විරියන් අරබති සිත්තං පග්ගණ්ණාති පතහති. ඉද බික්කවේ බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානං ඉපදිලා නැති අකුසල ධර්මයෝ නූපදීම පිණිස වීරියක් ඇති කරගන්නවා. දැන් මේ මොහොතේ මේ පින්නතුල්ලාට තියෙනවද අකුසල සිතිවිලි? කාම විතක්ක මේ වෙලාවේ නැහැ. ව්‍යාපාද විතක්ක මේ වෙලාවේ නැහැ. විහිංසා විතක්ක මේ වෙලාවේ නැහැ. හැබැයි අපි මෙතනින් නැගිටිනකොටම අපිට එනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ මුසාවාද, පිසුනා වාච, පරුසා වාච සම්පප්ලාප කරන්න. ඒ නිසා අපි වීරියක් ගන්නවා. මෙතනින් නැගිටිනකොට තමයි අපි වීරියක් ගන්නෙ. ඉපදිලා නැති පාපක අකුසල ධර්මයන් උපදින්න දෙන්නේ නැහැ කියලා වීරියක් ගන්නවා. මහණෙනි සම්‍යක් වායාමයේ කවරේද? මහණෙනි මෙහි මහාන තෙම නූපන් ලාමක අකුසල් දහමුන්ගේ නොඉපැද්ම පිණිස ඍෂිය උපදවයි. වෑයම් කෙරෙයි. වැර වඩයි. සිත ඔසවයි. ප්‍රධාන වීරිය කෙරෙයි. ඒ කියන්නේ අපි එතකොට ගොඩක් දේවල් කරන්න ඕනේ. අකුසල් උපදින්න නැති වෙන්න පිණිස ඍෂිය උපදවයි. වෑයම් කෙරෙයි. වැර වඩයි. සිත ඔසවයි. එහෙම අපි විශාල වීරියක් ගන්නවා. දැන් අපි වැඩ කරනකොට වීරියක් ගන්නවද නැද්ද? නේද? වැස්ස වහිනකොට වැස්ස වහිනවා කියලා අපි ඒ පළාතේ නිදාගන්නේ නැහැ. දලු නෙලන්න යනවා. ඒ යන්නේ කොහොමද? වීරියක් අරගෙන. ඉතින් ඒ වීරිය හොඳට මෙනෙහි කරලා බලන්න. ඒක කොච්චර දුකයිද? වීරියක් අරගෙන දුක විඳින්න කැමති. දුකෙන් මිදෙන්න වීරියක් ගන්න කිව්වට ගන්නෙ නෑ. දුකෙන් මිදෙන්න ගන්න වීරියේදී සම්මා වාචාව
අපිට තියෙනවා නම් දුකෙන් මිදෙන්න පහසුයිද නැද්ද? කාය කර්මය අපේ නිරෝධ කරනවා නම්, වචී කර්ම නිරෝධ කරනවා නම්, වාක් කර්ම නිරෝධ කරනවා නම් ඒ කිරීම සඳහා වීරියක් ගන්න අමාරුයිද කියලා තමන් කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට වැටහුණාද මේ පාපක අකුසල ධර්මයන් නූපදීම පිණිස වීරියක් ගන්නවා. දැන් නැති වුණාට අපි මෙතනින් බැහැලා යනකොට මොනවා හරි දැක්කොත්, ඇහැට ලස්සන දෙයක් දැක්කොත්, කනට ලස්සන හඬක් ඇහුනොත් අපිට කාම විතක්ක උපදිනවා නේද? ව්‍යාපාද විතක්ක උපදිනවා. මිංසා විතක්ක උපදිනවා. එතකොට අපි ඉන්නේ ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්. එහෙම කල්පනා කරලා බල වීරියක් ගන්නවා. මේ සංසාරේ අපි විඳ දුක් විඳින්නත් වීරියක් අපි ගත්තා. ඒතර දුක් විඳින්න වීරියක් ගත්තා නම් දුකෙන් මිදෙන්න ඇයි වීරියක් ගන්නෙ නැත්තේ කියලා තමන් කල්පනා කරලා බලනවා. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති වයමති විරියන් අරබති චිත්තං පග්ගණ්ණාදි පදහති. උපන් ලාමක අකුසල් 10 දුරලීම පිණිස ඍෂිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසවයි. උපන් ලාමක අකුසල් 10. උපන් ලාමක අකුසල් 10 මොනවද? ලෝභයයි, දේශයයි, මෝහයයි. එතකොට මේ උපන් ලාමක අකුසල් 10 නූපදීම පිණිස ප්‍රහාණය පිණිස. ප්‍රහාණය පිණිස කොහොමද අපි ලෝභ, දේශ, මෝහ ඉපදිලා ඇති අකුසලය ප්‍රහාණය පිණිස වීරියක් ගන්නවා. එතකොට දැන් අපි කරන දේ, දැන් අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න ගත්තාම නැවත ලෝභ, දේශ, මෝහය උපද්දවන්නේ කියලා අපි කල්පනා කරලා නතර කරනවද නැද්ද? නතර කරනවා. හැබැයි ලෝභයයි, දේශයයි, මෝහයයි අපි තුලින් ඒ උනාට වෙනවද නැද්ද? වෙනවා. ආන්ගේ වෙන කොටස කොහොමද අපි දුරු කරන්න තමයි මේ වීරිය ගන්නෙ. ඒ වගේ තව වීරියක් තියෙනවා. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වයමති විරියන් අරබති චිත්තං පග්ගණ්ණාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඉපදිලා නැති කුසල ධර්මයන් ඉපැද්දීම පිණිස වීරියක් ගන්න ඕනේ. එතකොට ඉපතිලා නැති කුසල ධර්මයෝ උපැද්දීම පිණිස අපි වීරියක් ගන්නවා. ඒකටත් අපි නොඋපන් කුසල් 10ගේ ඉපැද්ම පිණිස ඍෂිය උපදවයි, වෑයම් කෙරෙයි, වැර වඩයි, සිත ඔසවයි, ප්‍රදන් වීරිය කරයි. ඒතර ඇයි මේ වීරියක් ගන්නෙ නැත්තේ? අකුසල් උපද්දවන්න අපිට වීරියක් ගන්න පුළුවන් නම් ඇයි කුසල් උපද්දවන්න අපිට වීරියක් ගන්න බැරි කියලා අපි කල්පනා කරලා අපි හරි ඉක්මනට ප්‍රමාද නොවි වීරියක් අරගෙන කුසල් දහම් උපද්දවීම පිණිස වීරියක් ගන්නවා. මොනවද කුසල් දහම් කියන්නේ? බොච්චංග, බෝධිඅංග දියුණු කරන්න බොච්චංග ධර්ම. uppannānaṁ කුසලානං ධම්මානං තිත්තියා අසම්මෝසාය බිහියා භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වයමති විරියන් අරබති චිත්තං පග්ගණ්ණාදි පදහති. uppannānaṁ කුසලානං ධම්මානං තිත්තියා අසම්මෝසාය බිහියා භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වයමති විරියන් අරබති චිත්තං පග්ගණ්ණාති පදහති. uppannānaṁ කුසලානං ධම්මානං තිත්තියා සම්මෝසාය. මොනවද අපට ඉපදිලා තියෙන කුසල ධර්මය? බොච්චංග නේද? අපි උපද්දන්න වීරිය කලේ මොකද්ද? බොච්චංග ධර්ම. ඊටසේ
උපද්දව ගත්තා වූ බොජ්ජංග ධර්ම අපි උපන් කුසල් දහමුන් සිටුණු පිනිස නොනැස්ම පිනිස බොහෝවනු පිනිස මහත් බව පිනිස පිරිපුන් වනු පිනිස ඍෂිය දනවයි වෑයම් කෙරෙයි වැර වඩයි සිත ඔසවයි ප්‍රදන් වීරිය කෙරෙයි. ඒ කියන්නේ අපි උපද්දව ගත්ත කුසල් දහම් මොනවද? අපි භාවනා කරලා වඩන්නේ බොජ්ජංග නේද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප තුල අපි නිතරම සම්මා දිට්ඨියටපත් වීම සඳහා වඩන්නේ මොනවද? බොජ්ජංග. දුකයි දුකට හේතුවයි නිරෝධයයි මාර්ගයයි මෙනෙහි කරනවා. ඊට පස්සේ සතිසම් බොජ්ජංගය, ධම්මවිචේසම් බොජ්ජංගය, ප්‍රීතිසම් බොජ්ජංග, වීරියසම් බොජ්ජංගය, පස්සදිසම් බොජ්ජංගය, සමාධිසම් උපේක්ඛා සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය. ඒක තමයි මේ අපි උපද්දවන්නේ, ආරක්ෂා කරන්නේ, බහුල කරන්නේ, භාවිතා බහුලී කතා. ඒක කරන්න තමයි අපි ආර්ය ශ්‍රාණික මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ දරන්නේ. එතකොට අපිට අන්න එහෙම කළාම අපිට ඇති වෙනවා මොකද්ද? සම්මා සංකප්පය, සම්මා සමාධිය. ඉතින් සම්මා සංකප්පය අපිට අරියෝ අනාශ්‍රවෝ ලෝකෝත්තරෝ මංගංගෝ යෝකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාශ්‍රව චිත්තස්ස අරිය මග්ගං අරිය මග්ගිකෝ අරිය මග්ගම් භාවිතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යාපනා චේතසෝ අබිනිරූපනා වචී සංකාරෝ අයන් භික්කවේ සම්මා සංකප්පා. අපි ඔය තක්කෝ විතක්කෝ කියනකොට තක්කෝ තර්ක විතක්ක කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ තක්ක විතක්ක කියන්නේ ඔය දැන් අපි ගෙවල් වල ඉන්නකොට දෙන්නෙක් ඉන්නකොට රණ්ඩු වෙනවනේ. එක්කෙනෙක් ගියාට පස්සේ අනිත් එක්කෙනා වාඩි වෙලා හිත ඇතුලෙන් රණ්ඩු වෙනවද නැද්ද? එතෙන් තක්ක විතක්ක. කවුරු හරි හිටියද? නෑ. තමන් පමණයි හිටියේ. හදිසියෙ හුස්ම ගියොත් තක්ක විතක්ක කරන්නේ ව්‍යාපාදෙන් නේද? ව්‍යාපාදෙන් මෝහෙන් කර කර ඉන්න වෙලාවක හුස්ම ගියොත් මොකද වෙන්නේ? අපායේ යනවා. හැබැයි කවුරුවත් හිටියේ නැහැ තක්ක විතක්ක කරේ කොහොමද? හිත ඇතුලෙන් නේද කතා කරන්නේ. ඒ තර්කය විතර්කය නිරෝධ කරන්න ඕනේද නැද්ද? නිරෝධ කරන්න ඕනේ. එතකොට මේ මලක් තියෙනවා, ඒ මලට බඹරෙත් එනවා. මලක් තියෙනවා, ඒ මලට බඹර එන අවස්ථාව විතක්කය. බඹර මල වටේ රූංගාල කැරකිනවද නැද්ද? එතකොට විචාරය. ආන් ඒ වගේ තමයි විතක්ක විචාර. දැන් මිනිස්සෙක් කෙනවා ඈතින්. එනකොට මිනිස්සෙක් කෙනවා කියලා පේනවා අපිට. හැබැයි කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා පේන්නේ නැහැ. ලං වෙන්න අපි කල්පනා කරනවා කොණ්ඩෙ දිගයි සාරියක් ඇඳලා ඉන්නේ එයා කාන්තාවක් කියලා නේද? අර ඈතින් දකින අවස්ථාව විතක්කය වෙනවා. කොණ්ඩෙ දිගයි සාරියක් ඇඳලා ඉන්නේ කියලා කාන්තාවක් කියලා කල්පනා කරන අවස්ථාව විචාරය වෙනවා. එතකොට විතක්ක විචාර අපේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා වෙන්න ඕනේ. ලෝභය දුරු වෙලා, දේශය දුරු වෙලා, මෝහය දුරු වෙලා. සම්මා සමාධිය. විවිච්ඡ කාමේ විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති. මේ විතක්ක ਵਿਚාරෙන් දුරු වුණාම අපිට තියෙනවා ප්‍රථම ධානය. මේ ප්‍රථම ධානයේ තියෙනවා නම් අපිට තියෙනවා මොකද්ද? සම්මා සංකප්පය. මේ සම්මා සංකප්පය පරිපූර්ණ අපිට මක්කය, ඉරිසියාව, පලාසය, මච්චරිය කියන දේවලුත් නැති වෙන්න ඕනේ. ඒතර ඉරිසියාව අපිට තියෙනවද?
අනුන්ගේ ಗುಣ මකනවද නැද්ද අපි? ශ්‍රද්ධාවේ ಗುಣ මැකුවනම් හැම මොහොතම ඉන්න ඉරිසියාවෙන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ වත්පොම සූත්‍රයේ දේශනා කරන්නේ. එහෙනම් අනුන්ගේ ಗುಣ මකනවා නම් බුදුරජාණන් වහන්සේගේ ಗುಣ මකනවා නම් ශ්‍රද්ධාවේ ಗುಣ මැකුණා නම් සම්පප්පලාපය දොඩනකොට ශ්‍රද්ධාවේ ಗುಣ මැකිලද නැද්ද? එතකොටම හිත පවතින්නේ ඉරිසියාව. මක්කය ඊරිසියා. පලාසය මච්චරිය. දෙන්නෙක් හොඳින් ඉන්නවනම් වන්දනාවේ ආවට කමන්නේ අපි කේලමක් කියලා වෙන් කරනවා. ඒකට අපි කියනවා පලාසය. පලාසය කියන්නේ මොකද්ද? ඒ විදිහට බලපුවාම අපි හැම මොහොතකම පලාස කරනවා නේද? මේ ඇඳුම හොඳයි, මේ ඇඳුම හොඳ නැහැ කියලාත් පලාස කරනවා. ඊට පස්සේ අපි බණ අහලා සිල් සමාදන් වෙලා නිවන් දකින්න නිර්වාණයට කැමැත්තක් නැතුව දිව්‍ය ලෝක මනුස්ස ලෝක යන්න සිල් සමාදන් වෙනවා නම් ඒ සමාදන් වෙන්නේ දැන් මේ කය තියෙනවනේ. මේ කය ජරාවට ගිහිල්ලා ව්‍යාධියට ගිහිල්ලා මේ කය අත්හැරලා හොඳ කයකට යන්න පලාස කරන හොඳ කෑල්ල විඥාණය ඒක අරගෙන වෙන කයකට යන්න. ඒ යන්නේ මච්චරිය කියන්නේ මොකද්ද? ලෝභය නේද? ලෝභය නිසා තමයි අපි විඥාණය අරගෙන ජරාවට ගිය ව්‍යාධියට කය තියෙන කය මෙහි තියලා අපි යනවා. පලාස වෙන් කරනවා. මේ කයෙන් විඥාණය වෙන් කරලා මව් ගැබක ආයෙත් ගිහිල්ලා බැහැ ගන්න කැමති වෙනවා. ඒතර පලාස කරනවා. ඉතින් මව් ගැබක ආපහු බහින්නේ අපි ලෝභය මච්චරිය නිසා. ඉතින් ඉරිසියාවයි මක්කයයි පලාසයයි මච්චරියයි තියෙනවා නම් සම්මා සංකප්පය තියෙනවද? තමන් කල්පනා කරලා බලන්න. තමන් ළඟ සම්මා සංකප්පය මොනම මොහොතකවත් තියෙනවද නැද්ද කියලා. අනේ අර්ථයෙන් අපි ඊට පස්සේ සම්මා සතිය. අපි සම්මා සතිය කොහොමද භාවනා කරන්න කියලා කල්පනා කරනවා. කොහොමද අපිට සම්මා සතිය පවත්ත ගන්නෙ? සතිය මිච්ඡා දිට්ඨික සතියක් තියෙනවා, සම්මා දිට්ඨික සතියක් තියෙනවා. එතන මේ ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගමේ ඉති රූපස්ස රූපය මේ ආකාරයි කියලා අපි මෙනෙහි කරනවා. ඊට ඉති රූපස්ස රූපයාගේ හටගැන්ම කොහොමද රූපය හටගත්තේ කියලා බලනවා. ඉති රූපස්ස අස්තංගමෝ රූපේ නිරෝධ කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කරනවා. රූපේ මේ ආකාරයි කියලා දැනගත්තම රූපේ සමුදය දැනගත්තොත් තමයි අපිට රූපේ නිරෝධ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට භාවනා කරන්නේ කොහොමද? සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා සූත්‍රේ අපි ටිකක් බලාගමු. ඒවන් මේ සුතන් ඒකං සමයන් භගවා සාවත්තියම් විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසුන් භගවා ඒතද වෝච. මා විසින් මෙසේ අසන ලද එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි 제තවන නම් වූ අනේ පිරිසිතුගේ ආරම්මී වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි භික්ෂුන් ඇමතූ සේක. වහන්සේ ඒ භික්ෂුන් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සුව. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක. සමාධීන් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පජානාති කිංච යථා භූතං පජානාති රූපස්ස සමුදයච්ච අස්තගමයච්ච වේදනාව සමුදයංච අස්තගමච්ච සංඥාය සමුදයංච අස්තගමංච සංකාරාණං සමුදයංච අස්තගමංච විඥානස්ස සමුදයංච අස්තගමංච. මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාධිගත මහණ යථා භූතව ඇතිසැටි දනි. කුමක් යථාවෙන් දනීදයත්
රූපයාගේ සමුදයද අස්තංගමයේද වේදනාවේ සමුදයද අස්තංගමයේද. කියන්නේ රූපේ සමුදයද රූපේ හටගත්තේ කොහොමද? රූපය නිරෝධ කරන්නේ කොහොමද? වේදනාව හටගත්තේ කොහොමද? වේදනාව නිරෝධ කරන්නේ කොහොමද? සංඥාව හටගත්තේ කොහොමද? සංඥාව නිරෝධ කරන්නේ කොහොමද? සංස්කාර හටගත්තේ කොහොමද? සංස්කාර නිරෝධ කරන්නේ කොහොමද? විඥාණය හටගත්තේ කොහොමද? විඥාණය නිරෝධ කරන්නේ කොහොමද කියලා අපි බලනවා. මහණෙනි රූපයාගේ සමුදය හටගන්ම කවරේද? වේදනාවේ සමුදය කවරේද? සංඥාවේ සමුදය කවරේද? සංස්කාරයන්ගේ සමුදය කවරේද? විඥානයාගේ සමුදය කවරේද? සමුදය මොකක්ද කියලා බලන්න. මහණෙනි මේ සස්නේ මහාන පතයි මැනවෙයි කියයි. ලෝභයෙන් කියයි. බැසගෙන සිටි. කුමක් පතාද මැනවෙයි කියාද බැසගෙන සිටීද? රූපය පතන මැනවෙයි කියන බැසගෙන සිටින රූපය පතන මැනවෙයි කියන බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදී. රූපේ යම් තෘෂ්ණාවක් වේනම් ඒ උපාදානයයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ. භව ප්‍රත්‍යයෙන් ජාති වේ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසයෝ හට ගනී. මෙසේ මේ හුදු දුක් රැසේ සමුදය වේ. කොහොමද සමුදය හැදිලා තියෙන්නේ? රූපය පතනවා. ලෝභයෙන් අල්ල මැනවයි කියනවා. බැසගෙන සිටිනවා. එතකොට අපිට තෘෂ්ණාව උපදිනවා. රූපේ සතුට හොයලා ප්‍රකාශ කරලා පිළි අරගෙන බැසගෙන ගිලගෙන අල්ලගෙන ඉන්නවා. එතකොට අපිට උපදිනවා මොකද්ද? තෘෂ්ණාව. නන්දිය උපදිනවා. නන්දිය උපාදාන කරගන්නවා. දැන් සතුට තමයි උපාදාන කරගෙන තියෙන්නේ. උපාදානය නිසා භවය භවපත්‍යෙන් ජාතිය හට ගන්නවා. ජාතිය හටගත්තට පස්සේ ජාතිපි දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ජාතිපි දුක්ඛා ජාතිය හට ගන්නකොට ජරාවට යනවා, ව්‍යාධියට යනවා, මරණයට යනවා. මරුණට පස්සේ අපි ආයෙත් ජාතියකට එනකොට ව්‍යාධියට යනවා, ජරාවට යනවා. ඉපදුන කෙනාට හම්බ වෙන්නේ මොනවද? ජරාවයි ව්‍යාධිය.